හයේ පතර වඩා දරුණු අමුතිත්ත කුණුහරුපේ මේ රටේ බුද්ධ පුත්‍රයන්ට දේශපාලඥයන්ට සිවිල් ක්‍රියාකාරකයන්ට මේ රට වෙනුවෙන් වැඩ කර මිනිස්සුන්ට අමුතිත්ත කුණුහරුපෙන් බයිනෝ. ඉතින් ඒ නිසා මම අර ආරාධනා කරා. එයා කරේ මොකද්ද? මම මේ හෝල් එකේ එන්නෙන් පෙරා කේන්ද්‍රය මේකේ මම 2015 පස්සේ මේ ඒකාබද්ධ විපක්ෂයෙන් පස්සේ මම දැන් මාධ්‍යම තියන්න පටන් ගත්තා. අපේ චමිලික සහෝදර සාක්ෂිදරයි. හරිද? මේ තියෙන මේ සම්බන්ධව මේ එන්නෙන් පෙරාගේ 2015 කඩපු රිසිට්. හරිනේ? මේකේ 2015 අද මෙතන මේ තෝතන්න බාධාපත් කරේ මම මෙන්න මේකට කතා කරලා තිස්ස විදාරණටයි මේකේ හෝල් එකේ බාර අප්පුවා පිටයි මට හෝල් එක දෙන්න එපා කියලා. අද දැන් ගේට්ටුත් පහලා වාහන දාන්න දෙන්නෙත් නැහැ. ඉතින් මම මෙතන තියාගත්ත පාරේ මම සතුරු වෙන ආණ්ඩුවේ පොලිසිය මාත්‍යාවල කරදර නොකිරීම සම්බන්ධව හැබැයි මට චෝදනා කර අප්පුවානිකාවේ සංවාද සූදානම් කරන්න මම එනවා වාගේ රොයල් පාක් එකේ ගෙදරට. වා සූදානම්ද? වා සූදානම්ද? හරිද? ඔයා සූදානම් නැතුනොත් මම මෝදර කාලිකෝවිලේ පුතේ ගන්නවා පොල් ගෙඩිය අතට ගහනෙක් ගන්නවා පුතේ හායි කතිකා හැඳි ගාවිල යන්නයි. ඉතිහාස සංජානනයක් නේද ගැව්වා පුටු පෙල්ලන්ගේ හිටපු අප්පාමිලා. හරිනේ? ඒ නිසා මට තියාගන්න මේ මඩ අවලාද නවතින්න ඕන. ජනාධිපතිතුමා හොඳ වට්ටියක් කරන් යනවා. ඒකත් හානවා මෝ පෞද්ගලික ජනාධිපතිවරණේ මහජන සමීක්ෂණ කරේ සජිත් ප්‍රේමදාස දිනවන්න. ඊට පස්සේ රනිල් ක්‍රමසිංහ ඊට පස්සේ රැල්ලාම දැකලා අද අනුරාධපුරට ගිහිල්ලා අද විජේවීරගේ අක්කයි පුතාවගේ තමයි මූ දෙවල කරන්නේ. මේ රටේ උකුතුම් බුද්ධිමතුම් කලාවු ලක්ෂ 60ක් ඡන්ද දුන්නේ මේ අපතේකට මේ ආණ්ඩුව හාන්නද ගෝඨාභයගාව මහින්දගාව කියලා මැද වැටලා වලව් වල මැද වැටලා තනතුරු ගන්න බැරුව දැන් මෙතෙන්ට ඇවිල්ලා මේ සියලු පොඩි මිනිහන් ඉඳලා අවුරුදු ගණන් කැප කරලා ලේ දාඩිය තමගේ ජීවිත කැප කරලා බලයට ආපු ජනතා විමුක්ති පෙරමුණ අද හානවා කොහෙවත් නැති පිම්පියක් ඇවිල්ලා. හරිද? අන්න ඌට උත්තර දෙන්න මම කතා කරේදට. ඌට කොන්දක් නෑ ඌට. හරිද? පාළුගේ නම් වලබින්න නැතුව රොයල් පාක් එකේ කාමරය ඇතුලේ සද්ද දාන්න නැතුව මේ රටේ උගතුන්ට බුද්ධිමතු කලාවු සියලුනාර. ඒ නිසා අපි ලැජ්ජ වෙනවා සුදා ගැන. අපි ලැජ්ජ වෙනවා මේ හෝල් එක රොදීපු තිස්ස විතරන ගැන. අපි ලැජ්ජ වෙනවා මේ හෝල් එකේ වර්තමාන පාලන අධිකාරියෝ ගැන. හරිද? ඒ නිසා අපිට තන්නේ නැතුව නෙමෙයි. අපි මෙතන තියාගත්ත බය නැතුව. ඒ නිසා මෙන්න මගේ පළවෙනි ආපනශාලා හිමියන්ගේ සංගමයේ මාධ්‍ය නිවේදනයේ කොළඹ නිපොන් හෝටලේ මේ තියෙන දීපු බිල. මේ තියෙන්නේ දිනෙත් එක්ක 2012යි. මේ තියෙන්නේ 2012 3.8 ඒ බිල රිසිට් එක කඩබේක රුපියල් 2000ක නිපොන් හෝටලේ පළවෙනි මහා සාකච්ඡාව. හරිද? මට මම කරපු කැන්ටින් තමයි මේ තියෙන්නේ NIBM එක. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය. මේ සහතික හොරනම් එන්න ඕන කෙනෙක් ප්‍රසි සංවාදයකට. නැත්තම් මේ ආයතන දැන් කතා කරලා අහන්න. මේ තියෙන්නේ ප්‍රමිති ආයතනය. ශ්‍රී ලංකා SLS දැන් කතා කරලා අහන්න. දැන් කතා කරලා අහන්න මම 2007 7 ඉඳලා ආපනශාලා කරාද නැද්ද? මේ තියෙන්නේ බණ්ඩාරනායක සුලිමාව බණ්ඩාරනායක පාලිකා විද්‍යාලය. මේකෙන් තමයි පාසල් වසවිස මේ රටේ හඳුනාගෙන මේ රටේ හෙලි කරේ. මේ තියෙන්නේ කොළඹ DS නායක විද්‍යාලය. කොළඹ 7. හරිද? මම තමයි මම මේ රටේ දරුවෝගේ වසවිස ආහාර අජිනමොටු රසකාරක වර්ණකාර ගුණාත්මක ආහාර සම්බන්ධ මේ රටේ කතා කරන පෙළඹුණේ. හරිද? මේ ඒ නිසා මේ සියලු දේවල් තියෙන මේ ජනාධිපතිතුමා ඒ කාලේ මේ ලියපු ලංකාදීපේ පළවෙනි පේජ් එකේ කියපු නිවුස් මේවා. නිසා සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මම කැමති නැහැ පාළුවේ වළඹින්න මේ තියෙන්නේ මම ගෙනාවු ටිකක්. හරිනේ? ගෙනාවු ටිකක් මේ තියෙන්නේ. හරි? ඒ නිසා අපි කියන ආණ්ඩුවට මේ අපත වැඩේ කරන්න දෙන්න එපා. අපි රටේ වැඩ කරන මිනිස්සු මගේ යෝජනා මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන රුපියල් 200 කෑමක ලාල්කාන්ත ක්‍රියාත්මක කරේ නාරායන්පිට මම දිස්ත්‍රික්ක ලේකමේ නොමිනේෂන් බාර දී මනදරුව මමත් අපේ මේ වනසිංහ අපේ පුෂ්ප කුමාර අපි කට්ටිය එකතු වෙලා. හරිද? එතකොට ඒක ක්‍රියාත්මක වෙනවා. 100 තියෙන පොල් දෙන මං ගමට ගිහිල්ලා පන්සල් වල පොල් එකතුවන් කියපත් තමයි සල්සේ පොල් නොන්නේ. හරිද? නවකවාදයේ වෙනියම් පාට බාමින් තමයි නවකවාදයේ කාර්යාලය බලයක් ආරම්භ කරේ. එතකොට ආණ්ඩුව අපේ යෝජනා ක්‍රියාත්මක කළේ නැද්ද? එහෙම එකේ පිම්පියානෝ ඔබ මොකද කරේ කියලා. හරිද? උට උත්තරෙන් තමයි මම ගහන වෙලෙන්ට. හරිද? උගේ කොන්දක් නැති නිසා මට කරන්න දෙයක් නැහැ ඒක. ඒ නිසා මතක තියාගන්න කොයි අප්පුවාමේ අපිට අභියෝග කරනවොත් ඒ අභියෝගේ පිළිගන්න සූදානම්. අපි මේ රට පිළිවෙල වැඩ කරන මිනිස්සු මාධ්‍ය රට තිබ්බද? අපි එතන. මේ රටේ රාජ්‍ය සේවක රසායනික වල අපි එතන. මේ රටේ ඕනෑම කෙනෙකුට රසායනික එතන අපි හිටගෙන අපේ සිවිල් ව්‍යාපාරය. ඒ නිසා අපි අත්ත කතා කරන හිට වෙනුවෙන් රට වෙනුවෙන් මේ නිකරු ආකාරයේ මේ අසම්බත් ಜಾති දාලා අපිට නිකරු කරන හදන්න එපා. අපි අවලං කාසි කරන හදන්න එපා කියලා මතක් කරනවා. මේ මාසම මේ ස්ථාපන සියලු සටන් සගයන්ට බොහොම ස්තුතියි ගෞරවනීය මාධ්‍ය මේ වෙලාව වටිනා කාලවල වෙදෙන්ට බොහොම ස්තුතියි එන්නම් පෙරේගේ අප්පාමිලටත් බොහොම ස්තුතියි මේ හෝල් නොදීම සම්බන්ධව අපි අපේ වැඩේ කරා. හරිද? ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියට ස්තුතියි මේ මාර්ගය අවහිර කරනවා කියලා කරදර නොකරලා මේ වැඩේ ලස්සන කරගන්න බොහොම ස්තුතියි. ආණ්ඩුවට ස්තුතියි. අර සුදා කියන අප්පාමිගේ නාලිකාවේ ධම්ම ආපදා අරමුදල ඒක දාලා බයින අම්මේ මුත් නැති වෙන්න. අන්න ඒක දැන් ගලවලා
ආණ්ඩුවෙන් තේරිලා. හරිද? අපි සුදාට කියන අපි ජයග්‍රහණයක් ගත්ත එකක්. මේ නාලිකාවේ ආපත අරමුදල් දාන account number අපි ගැලවුවා. අනිත් අය දුරු සංවාදනය කියලා අපට එන්න බැරි බව පෙන්නලා මේ මාධ්‍ය ඉදිරියේ එක ඔප්පු කරා. ඒ නිසා මේ සටනේ ජයග්‍රහණය සිවිල් ව්‍යාපාරයේදී අපි ජයග්‍රහණය කරයි මතක් කරමින් බොහොම ස්තුතියි සියලු මාධ්‍යවේදීන්ට. මේ ලොකු චෝදනාවක් තියෙනවා. ඔයාට රස්සාවක් නැහැ කැන්ටින් කරනවා එක එකකින් ඉල්ලගෙන කන්නේ කියලා. ඒක බරපතල චෝදනාවක්. ඒවා පුළුවන් සාක්ෂිත් එක්ක ඔප්පු කරන්න. මම ඇල්ල පුලන් එක්කත් හිඟන්න එක්කත් නෙවෙයි. මම මේ රටේ හෝටල් කැන්ටින් එකට යා කරලා ආපනශාලා හිමියන්ගේ සංගමය හදපු කෙනා. එදා ඒ ආපනශාලා හිමියෝ අපිට උදව් කරනවා. අනුර කුමාරලාට මේ සුනිල් හැදුවෙත්ලා ජයසාන්තල බෙල්ට් එක දෙනම නම් මට පියසාන්තල ඉන්න කොණ්ඩේ කපන්න. හරිද? අපිටත් තියෙන විදේශ පුරවැසි උදව් කරන්න. අපේ ගිණුම් පරීක්ෂා කරන්න බලන්න පුළුවන්. ඒ නිසා ඔය චෝදනා කරන කට්ටියට පුළුවන් ඇවිල්ලා මූණට මූණ චෝදනා කරන්න. අර මූණට දාලා ඉන්නේ කෙනෙකුලන්ට. මූණට මූණ ඉන්නේ කියන්නේ. අද ආවේ නැහනේ. ඒ නිසා අපි මේ රටේ දරුවන්ගේ පාසල් මත්ද්‍රව්‍ය රසකාරක වර්ණකාර කෙමිකල් අඩු මිලට කැම දෙන්න මේවා කතා කරේ අපි මේ රටේ. ඒ නිසා මේ මතවාද බිඳින්න බෑ. මේ රටේ ගෞරවනීය මාධ්‍ය නැත්තම් අපි චරිත නෙමෙයි. මේ රටේ ගෞරවනීය මාධ්‍යට ගෞරවනීය මාධ්‍ය කිව්වෙත් අපි. ඇයි? ඒ නිසා අද මාධ්‍ය අට කියන්න හදන මේ ආණ්ඩුවේ අර එන්තරවාසීව තියෙනවා. අපි කියන්නේ මේ වැඩේ කරන්න එපා. මේ රටේ හිරු දෙරණ අතුරු පෞද්ගලික මාධ්‍ය මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාද හතරනේ කුළුණ මාධ්‍ය අත තියන හදන්න එපා. දැන් ලාල් අයියා CID කැදවල තියෙනවා. අපි දන්නවා. ඒ නිසා මේවට අත තියන්න හදන්න එපා. ඔයාලා වැඩේ කරන් යන්න. ඒක තමයි කලේතු කාර්යභාරකින් අපි ඉල්ලා සිටිනවා. අද අවසාන වශයෙන් අහන්නේ දැන් එයා අපි තු අනිත් පුද්ගලයා කක්කසුදා කියන පුද්ගලයා වාට ආරාධනා කරොත් එතෙන්ට අභියෝගය බාර ගන්නවා. අනිවාර්යෙන්ම එයාගේ අර පාළුගේ වළම් බින්දින තැනට එන්න කියන්නේ මම එන්න එතෙන්ට. මම සූදානම් එතෙන්ට එන්න. එයා ජනරෙන් දෙන්න කියන අවස්ථාවක්. එයා මංගේ වෙනිසුලා ජනාධිපති උත්සවයේ එකයි රටේ ආර්ථිකය කතා කරන්නේ මං එන්නේ. එයා මට චෝදනා ටිකක් කරනනේ. ඒ චෝදනා සම්බන්ධව මම කතා කරන්න සූදානම්. රයිට් ජය වේවා. බොහොම ස්තුතියි. විසිරයාමේ අවස්ථාවට ඇවිල්ලා තින්නේ අපි ආවා අපි බලන් හිටියා අපි ප්‍රේක්ෂක විදියට සූදානමින් හිටියා අදාළ දෙපාර්ශ්වයෙන් කැන්ටිමා ආවා ජංගියට පිම්බියලා ආවේ නැහැ එතකොට එහෙනම් දැන් අපි මේකේ යථාර්ථය දැනගත්තා සමාජයට වැඩ කරන මිනිස්සයා කවුද වැඩ කරන මිනිස්සුන්ට මඩ ගහන පිම්පියෝ කවුද ඒක හන්දා අපි කියනවා කැන්ටිමාට ජය වේවා කැන්ටිමාට ජය වේවා කැන්ටිමාට ජය වේවා කැන්ටිමාට ජය වේවා පිම්පිසුදාව බංග වේවා පිම්පිසුදා බංග වේවා පිම්පිසුදා බංග වේවා පිම්පිසුදා බංග වේවා ගෞරවනීය මාධ්‍යයට ස්තුතියි ජය වේවා කැන්ටිමාට වාරගත්තා සුදා කියන මෑන් උගයිල ගෝඨාපිට කඩේ ගියා ඉන්න දේශපාලන ඔක්කොම කඩේ ගියා රජිත් එහෙම දවසකට ගාවට ගියා අනුරත් කොරොත් පිලා ආයි දැන් ඊට පස්සේ අනුර ගාවට ඇවිල්ලා ඉන්නවා ඉතින් මේ එක සැරයක් මම ඇවිල්ලා මෙයාගා මරත් මේ පොල් ගෙඩියක් පෙන්නනවා ආල් පෙන්නන යකෝ මං එදා පොල් ගෙඩියක් පෙන්නුවේ යකෝ පොල් ගෙඩිය 120ට තියෙනකොට 160ට ඇවිල්ලා තියෙනවා 160ට ඇවිල්ලා තියෙනවා මේක 200 මේ 300 200 මානා 300 නිකන් යන්න පුළුවන් මේක පාලනය කරන්නයි අපි අදහසක් දුන්නේ. ඌ මොකද මූ ඇවිල්ලා මේ එක එක දේවල් කතා කරලා මොනවාද මේ අන්ද කුමාරට අපි කඩේ ව්‍යාපාර කරන්න දෙන්නේ නැතුව දේශපාලන ව්‍යාපාර කරන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ. අනිත් එක මෙයාක අන්දට කඩේ ගිහලා සජිත් තෙවන්නච්ච මිනිහානේ. කවුරුනාද කතා කරන්නේ? එයා කාගෙන විශ්වාසයක් තියන්න බෑ අන්ද කුමාර ජනාධිපතිතුමා. අපි මිනිස්සු කොහොම ආඩ විතරයි ආදරේ. ඔයාගේ ඉන්න මේ පාපිස් කෑලි වලටයි මේ පාංකර කෑලි වලට ආදරේ නෑ. ඔයාට විතරයි. ඔයා තීරණයක් ගන්න. හොඳ තීරණයක් ගන්න. ජනාධිපති කෙනෙක් පස්සේ ගියාට කියන්නේ යන්නේ පිරිමෙක් ගන්න විතරයි බෑ කියලා. ඔයාට ඒ දේ තියෙනවා. ලෝකේ මොකද වැඩිපුරම මේකේ බලවත්ම ජනාධිපති වාගාව තියෙන්නේ. සම්පත්ත ඒක නිසා මම කියනවා ජනාධිපතිතුමා තීරණයක් ගන්න ළඟ ඉන්න පාංකරයෝ ටික අයින් කරන්න. ගැට ගාලා දාන්න. ඒක තමයි ඔබතුමාට කරන්න කියන අපි අදහසක් දෙන්නේ. කොහෙද වාහනේ දැම්මේ කොහෙද? වාහනේ දාන්න දුන්නේ නේද? වාහනේ දාන්න දුන්නේ නැහැ. ඔව්. ඒකනේ. වාහනේ කොහෙද පාරේ දැම්මා? වාහනේ පාරේ දැම්මා. වෙනදට මේව නැහැනේ. ඔව්. අපි ඇවිල්ලා වාහනේ මාත් කළා අපි වැඩ කටයුතු කරන අපි පාඩු වෙනවා.